ඔබ දන්නවද පියවරු පිළිකාවක් හැදුනොත් ගැබ්ගිල පිළිකාවක් හැදුනොත් ඔබට මැරෙන්න වෙන්නේ දුක් විඳලා. ඉතින් මම වෛද්‍ය ප්‍රසාද් කොටිදුවක්කු. මම අද කතා කරන්නේ ගැබ්ගිල පිළිකා ගැනවත් පියවරු පිළිකා ගැනවත් නෙවෙයි. ඒ සම්බන්ධයෙන් මම කලින් කරපු වීඩියෝ එකක් අපේ Health Aid Healthcare YouTube channel එකේ තියෙනවා. ඔබ දැනුම අවශ්‍ය නම් ඒ වීඩියෝ එක බලන්න. අද මම කතා කරන්නේ මේ භයානක පිළිකා වර්ග දෙකෙන් අපිට ගැලවෙන්න නම් අපි යන්න ඕන තැන ගැන. ඉතින් ඒ තැන තමයි සුවනාරි සායනය. එහෙම නැත්නම් අපි ඒකට වෙල්ලුමන් ක්ලිනික් කියලා කියනවා. ඒකේ කරන ප්‍රධානම පරීක්ෂණය තමයි අපි පැප් ස්මියර්. එහෙම නැත්නම් පැප් පරීක්ෂාව කියලා කියන්නේ. ගැබ්ගිල පිළිකා අවදානමක් ඔබට තියෙනවද? ඒ අවදානම මොනතරම්ද කියලා කලින්ම හඳුනා ගන්න පුළුවන් වෙනවා අපිට මේ පරීක්ෂාව මගින්. ඉතින් අපි මේ පරීක්ෂාවේදී සාමාන්‍යයෙන් කරන්නේ යෝනි මාර්ගයෙන් උපකරණයක් අපි ඒකට කියනවා ස්පෙකුලම් කියලා. ස්පෙකුලම් එකක් ඇතුල් කරලා ගැබ්ගිල නිරීක්ෂණය කරලා ගැබ්ගිලින් සාම්පල් එකක් ගන්න එක තමයි. එහෙම නැත්නම් නිදර්ශකයක් ලබා ගන්න එක තමයි අපි මේකෙදී සිදු කරන්නේ. ඉතින් මේ නිදර්ශකය ලබා ගැනීමේදී අපි පාවිච්චි කරනවා ස්පැටියුලා කියලා පොඩි උපකරණයක්. ඒක මගින් ඒක ගැබ්ගිලට ලං කරලා නිදර්ශකය ලබා ගැනීම තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. මතක තියාගන්න ඔබ මේකෙදී ඔබට වේදනාවක් ඇතිවීමක් දැඩි, ඒ වගේම තමයි සීරීමක්, එහෙම නැත්නම් කැපීමක්, ඒ වගේ දෙයක් කොයි වෙලාවකවත් වෙන්නේ නැහැ. සමහර කාන්තාවන් හිතනවා මේක කරන්න පිරිමි වෛද්‍යවරයෙක්ද මම ලැජ්ජාවටපත් වෙයිද ඔය වගේ දේවල් හිතනවා. ඇත්තට මේ වගේ දේවල් ගැන හිතන්න එපා. මොකද හේතුව මේක ඔබේ ජීවිතය බේර ගැනීමට අපි කරන පරීක්ෂාවක්. ඔබට මම කලින් කිව්වා වගේ ගැබ්ගිල පිළිකාවක්, පියවරු පිළිකාවක් හැදුනොත් ඔබට මිය යන වෙන්නේ ගොඩක් දුක් විඳලා. ඉතින් ඒක නිසා මේ ඒක හඳුනා ගන්න කරන පරීක්ෂාව ගැන අපි ඒ විදිහට හිතන්න අවශ්‍ය නැහැ. ඒක නිසා මේකට සම්බන්ධ වෙලා ඔබේ අවධානම කල්තියාම හඳුනා ගන්න. ඉතින් මතක තියාගන්න මේ සේවාව අපිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ශ්‍රී ලංකාවේ ඕනම එකකින් අපිට ලබා ගන්න පුළුවන්. ඔබ මතක තියාගන්න ඔබ 1981 වසරේ ඉපදුණු අවුරුදු 45ක කාන්තාවක් නම්, එහෙම නැත්නම් ඔබ 1991 වසරේ ඉපදුණු අවුරුදු 35ක කාන්තාවක් නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ ප්‍රදේශයේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමිය අමතන්න බැලි වෙන්න එපා. අමතලා මේ සම්බන්ධයෙන් අපොයින්ට්මන්ට් එකක් දාගන්න. එහෙම නැත්නම් දිනයක් ලබා ගන්න. ඔබ කමුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ වෙසෙන කෙනෙක් නම් අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මේ ක්ලිනික් එක සෑම සෙනසුරාදාකම තියෙනවා. හැබැයි මතක තියාගන්න 5 වෙනි සෙනසුරාදා නම් අපේ ක්ලිනික් එක පවත්වන්නේ නැහැ. ඉතින් ඔබට පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමියගේ දුරකථන අංකය ඔබ හමු වෙන්නේ නැත්නම් මගේ දුරකථන අංකය තමයි 077 577 937. ඉතින් ඔබට මේ දුරකථන අංකයට එමතුමක් දීලා මේ සම්බන්ධීකරණ කටයුතු කරගන්න පුළුවන්. ඉතින් අපි මේ සුවනාරි සායනයේ මේ පරීක්ෂාවට අමතරව පියවරු පරීක්ෂාව, රුධිර පීඩනය මැනීම, ඊට පස්සේ ඇතුළු වෛද්‍ය පරීක්ෂාව, සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම, මේ සියලුම කාරණා සිදු කරන රුධිර සීනි පරීක්ෂාව. ඊට පස්සේ මේ වීඩියෝ එක ඔබට වැදගත් වුණා කියලා හිතනවා නම් මේක ඔබේ ඉහෙලියට, ඔබේ නෑදෑයට, එහෙම නැත්නම් ඔබේ සොයුරියට ඔබ අනිවාර්යෙන් මේක ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔබ තවදුරටත් Health Aid LK අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔබ මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරගෙනම යන්න. ඉතින් ඔබ සැමට නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා. මම වෛද්‍ය ප්‍රසාද් කොටිදුවක්කු.